ඉතින් හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා KV ටෙක්නොලොජි ඉතින් කියන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද අපි අරන් ඇවිල්ලා තියෙනවා RF4 ලගේ. මෙන්න මේ 4K quality මයික්‍රොස්කෝප් කැමරාව. ඉතින් මතක් කරනවා අපේ WhatsApp සමූහයට සම්බන්ධ වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් මම යට description එකේ දාලා තියෙනවා KV ටෙක්නොලොජි අපේ group එකේ WhatsApp link එක. ඒකට ගිහිල්ලා ඔයාලා අපේ WhatsApp සමූහයත් එක්ක join වෙන්න කියලා මම මතක් කරනවා. ඉතින් ඉස්සරහට වීඩියෝස් ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ මෙන්න මේ 4K මයික්‍රොස්කෝප් කැමරාවේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන දීලා තියෙනවා අපිට මදර්බෝඩ් එකක්. මෙන්න මේ මදර්බෝඩ් එක අපිට මෙන්න මේ විදිහට මොනිටර් එකෙන් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට වීඩියෝස් ඔයාලට KV ටෙක්නොලොජි YouTube channel එකේ මේ මයික්‍රොස්කෝප් එක හරහා පැහැදිලිව quality එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ පේන්නේ මේ මොනිටර් එකේ 1080p quality එක. මොකද අපිට 4K මොනිටර් එකක් නැහැ දැනට. මේක 4K output එක ගන්න පුළුවන් 4K monitor එකකින්. දැන් මෙතන අරන් තියෙන්නේ 1080p output එක මේ monitor එකේ. ඉතින් මම හිතනවා 1080p ඔයාලට හොඳට ප්‍රමාණවත් වීඩියෝ එකක quality එක බලාගෙන ඒකේ වැඩ ටික හරියට කරගන්න 1080p ඔයාලට හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා. right. එතකොට මේකේ unboxing එක ගැන කතා කරොත් එimhe මේ විදිහට තමයි මේක අපිට ආවේ. RF4 ලගේ මෙන්න මේක මේ විදිහට තමයි ආවේ cam එක. එතන මෙතන අපිට හම්බ වෙනවා PC connect කරන්න මෙන්න මේ විදිහට මේ තියෙන්නේ print cable එක. මේක මේ පැත්ත මේ pin එක තියෙනවා. මේකේ අනිත් පැත්ත USB plug එක එන්නේ. USB එකෙන් අපිට PC එකට connect කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ආවා HDMI cable එකක් ආවා. HDMI cable එකෙන් පුළුවන් monitor එකට connect කරන්න. ඒ වගේම power adapter එක ආවා. මේ තියෙන power adapter එක. ඒ වගේම මේකට ආවා අපිට remote එක. මම පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන remote එකක් ආවා. මේකෙන් අපිට මේකේ settings control කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මම පෙන්නන්නම්. ඒකේ menu මේ බලන්න settings අපිට control කරන්න පුළුවන්. සහ මේකේ තව qualities තියෙනවා. qualities අඩු වැඩි කරගන්න පුළුවන් අපිට මෙතන පේන. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් මේක RF4 ලගේ 4K design cam එක. right. එතකොට ඉස්සරහට වීඩියෝස් ටික මේකෙන් දෙන්නම්. ඉතින් මේකේ unboxing එකකට ලොකු දෙයක් නෑ. මේකේ අපිට ඇවිල්ලා තිබ්බ ওই ටික තමයි. එතකොට මෙතනට මේක ඇඩැප්ටර් එක සම්බන්ධ කරගන්න ඔයාලට මයික්‍රොස්කෝප් එක ගද්දි මේනවා කැමරාවක් ගහන්න පුළුවන් මයික්‍රොස්කෝප් එකක් ගන්න කියලා මම වීඩියෝස් වලත් දාලා තියෙනවා. ඉස්සරහට ඔයාලට අවශ්‍යතාවයක් වුණොත් කැම් එකක් ගහගන්න පුළුවන්. ඉතින් මෙතනට එන 5x lens එක දාලා තමයි මේ කැම් එක සම්බන්ධ කරන්නේ. එතකොට මෙතන menu buttons තියෙනවා, up down buttons තියෙනවා. මේකට SD card එකක් දාන්න පුළුවන්. ඒ වගේම කැම් එකේ recording පහසුකම් දීලා තියෙනවා. ඉතින් මේ වගේ features ගොඩක් මේකේ දීලා තියෙනවා. ඉතින් RF4 4K design එකෙන් එන කැමරාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ ගොඩක් අයට තියෙන මතයක් තමයි මේකේ වැඩ කරන්න 4K quality monitor එකක් ඕනේ කියලා කියනවා. ඉතින් shop වලට ගියාමත් එයාලත් recommend කරන්නේ මේ 4K කැමරාව වැඩ කරන්න 4K quality monitor එකක් ඕනේ කියලා HDMI output එකෙන්. ඉතින් ඒක වැරදි මතයක්. ඉතින් ඒක ඔයාලා ඉගෙන ගන්න. මේකට 4K quality monitor එකක් ඕනේ නැහැ. ඇත්තටම මෙතන මෙයාලා දීලා තියෙනවා 4K පහසුකමයි 1080p පහසුකමයි. ඉතින් අපිට මේ 1080p පහසුකමෙන් පුළුවන් මේ වගේ monitor එකක HDMI output එක අරගෙන වැඩ කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. පේනවනේ. ඉතින් 4K resolution ඕන නම් තමයි අපිට 4K monitor එකක් ඕන වෙන්නේ. ඉතින් මේක අපිට හොඳටම ප්‍රමාණවත්. 1080p හොඳටම ප්‍රමාණවත්. ඉතින් කාටරි 4K පහසුකමක් තියෙන මොනිටර් එකක් තියෙනවා නම් 4K වැඩ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වැරදි මතේ ඔයාලා හදාගන්න. ඉතින් KV ටෙක්නොලොජි YouTube channel එක ජංගම දුරකථන අලුත් වැඩියා කරන ඔයාලා වෙනුවෙන්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ මම. ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා notification all කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට video series එකක් එන්න තියෙනවා මේ cam එකෙන් අපි no power phone හදමු. CPU reball, eMMC reball මේ ඔයාලට පැහැදිලිවම කියලා දෙන්නම්. ඉතින් comment section එකේ comment එකක් දාන්න ඉස්සර වෙලාම ඕනේ. මොකක් හරි phone එකක් හදන එකක්ද නැත්නම් eMMC glue CPU ඒ වගේ දේවල් රීබෝල් කරගන්න සෙෂන් එකක් දෝනේ. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.
ඉතින් මේකේ අන්බොක්සිං වීඩියෝ එකක් ඕනනම් ඕනෑ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම ඒක ගෙනල්ලා දෙන්නම් ඉතින් ඔයාලට. ඉතින් අපි බලමු මේ කැම් එකකින් ඉස්සරහට වීඩියෝස් වල ක්වොලිටි එක කොහොමද වැඩි කරගන්නේ කියලා අපි බලමු. එහෙනම් KV ටෙක්නොලොජිත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට සුබ දවසක් ජය වේවා. අපි ඉස්සරහට ඉදිරි වීඩියෝස් වලින් හම්බ වෙමු. එහෙනම් දැම්ම channel එක subscribe කරලා notification all කරලා තියන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. සුබ දවසක් ජය වේවා.